අපි අද මේ vlog එකෙන් කරන්නේ ඇත්තටම එදා තාල ෂෝ එක බලන්න ගිය එක. මුලින් ඉඳන්ම මේ අපි උමාලා ගෙදර අපේ පොඩි එක්කෙනාව තියලා තමයි ගියේ. මේ තිරු මාගේ රසබරස කෑම. අපි යන්න කලින් උමා හදලා දුන්නු කෑම අපේ මහත්තයා බොහොම හොඳට රස විඳලා අලි බත් පිඟානක් රස විඳලා තමයි ගියේ. එළි අපි ඔක්කොම අනේ ඇත්තට මේ උමා හොඳට ලංකාවේ විදිහට අපිට උයලා දුන්නා. ඇත්තටම හරිම රසයි. මේ එදා අපි එළියට ගිහිලා ගත්ත පළවෙනි ෆොටෝ එක. අපි දින ට්‍රේන් එකේ තමයි ගියේ. O2 එක ඇත්තටම හරිම කියන්නේ හරිම මේ ළඟයි O2 එකට කෙලිම අන්ඩර්ග්‍රවුන්ඩ් වලින් බහපු ගමම O2 එකට යන්න පුළුවන්. ඉතින් ට්‍රේන් එකේ යන එක තමයි ලේසි. අපි ගියා මේ අපේ චූටි බට්ටි උමාලත් එක්ක පාක් ගිහිල්ලා. ඉතින් මේ ෆොටෝස් ටිකකුත් මම දැම්මා. මොකද උමයි සාරංගයි හරි හොඳට අපේ බබාව බලන් තිබුණා. ඇත්තටම එලි කොහොමත් මේ එහෙම කරදර කරන්නේ නැහැ කියලා අපි දන්නවා. එයාව පාක් එකක් ගිහිල්ලා එයා කැමති විදිහට අයිස්ක්‍රීම් අරන් දීලා මේ එළි ඉතින් හොඳට ඉඳලා තිබුණා ඒගොල්ලොත් එක්ක. මේ එළියට ඇත්තටම මේ අම්මයි තාත්තයි ඕනේ නැහැ. ඒ අවශ්‍ය ටික කවුරු හරි කරනවා නම් අපේ එළි ඉන්නවා ඒ කට්ටියත් එක්ක. මේ ඒගොල්ලෝගේ දරුවෙක් වගේ මේ එළි හොඳට ඉඳලා. ඉතින් මම ඒක මතක් වෙනත් එක මේ ෆොටෝස් ටික දැම්ම. ඇත්තටම උමාටයි උසාරංගටයි මේ තැන්ක් යූ කිව්වත් මදි ඒ කරපු උදව්වට. මේ අපි පළවෙනි රිලැක්ස් එකේ අපේ ගමන ගිහින් ආවා. කිසිම මේ ස්ට්‍රෙස් එකක් තිබුණේ නැහැ. උමා ඇත්තට මේ කරපු උදව්ව හින්දාම. මේ අපි ට්‍රේන් එකේ ගිය ෆොටෝස් ටිකක්. හරිම රිලැක්ස් ඒ ට්‍රේන් එකේ උමාලගේ ස්ටේෂන් එකේ ඉඳන් අන්ඩර්ග්‍රවුන්ඩ් දක්වා අන්ඩර්ග්‍රවුන්ඩ් එක නම් මෙහෙම යන්න බෑ. මේ අපි O2 එකට ගිය එන්ට්‍රන්ස් එකේදීම ගත්ත ෆොටෝස් ටිකක් තියෙන්නේ. ඒක ලොකු shopping mall එකක්. මම දැනගෙන අපි කලින් දන්නවා. නමුත් අපි ගිහින් මම නම් ගියේ පළවෙනි වතාව. මේ කියන්නේ අපිට ගොඩක් ටයිමින් තිබ්බා. මොකද 3ට ඒගොල්ලෝ ස්ටාර්ට් කරනවා කිව්වට 3ට ස්ටාර්ට් කරේ නෑ. 4:00 වෙනකොටත් අපි queue එකේ හිටියා. මේ ඒගොල්ලෝ 4:00ට තමයි අපිව ඇතුළට ගන්නේ. මේ ඉතගන් ඉතින් අපි පොඩි ෆොටෝ ෂූට් එකක් කරා වටේ. ග්‍රීන් විච් එක තියෙනෙත් මේ O2 එකේම තමයි. Nation has been referred to by many names such as Peppermint, Serendib, and still to this day, the power of the Indian Ocean. මම ඒ සවුන්ඩ්ස් ටික කපන්නේ නැහැ. ඒ විදිහටම තියෙනවා. මොකද මම හරි ආසයි මේ මියුසික් ටිකට. මේ හස්බන්ඩ් තමයි මේ ටිකත් වීඩියෝ කරේ. පපි. ඔයාලා බලන්නකෝ මේ ටික මේ මම හිතනවා තියෙනවා වොයිස් එකම. මොකද ඒ ඩාන්ස් එක හරිම ලස්සනයි. ඩාන්ස් එකක් ගන්න ඇත්තටම බැරි වුණා. වඩා ගණන් ගන්න එපා මේ හැපැතිලා. හරි ලස්සනයි. අපේ ඩාන්ස් මම කලින් බලලා තියෙනවා. ඒගොල්ලෝගේ තියෙන වෙනම රංග විලාසයක් මෙයාලා චලන වලින් තමයි ගොඩක් දේවල් නිර්මාණුකූලව කරන්නේ. හරිම ලස්සනයි. බලන් ඉතින් ඇහැ අනිත් පැත්තට ගන්න හිතෙන්නේ තරම් ඉතින් මේ හරිම ලස්සනයි. මේ මගේ මේ තියෙන ෂෝගම් එකේ තමයි මේ අපි මුලින්ම මේ ඩාන්ස් එක දැක්කේ. ෂෝගම් ඔයගොල්ලන්ට මතක ඇති මේ කොවිඩ් එන්න කලින් අපි ෂෝගම් එකක් කරා ලංකාවේ. ඒ දවස්වල තමයි මම ජනවිද්‍ය වදිනස මේ අයිටම් එක ක්‍රියේට් කරේ එනුවේ. ගොඩක් මේගොල්ලෝ සාල් ෂෝ වලට මම දැන් තාමත් කරනවා. හරිම ක්‍රියේටිව්. කොච්චර බැලුවත් එපා වෙන්නේ. ඉතින් රස්නේ කොරියෝග්‍රැෆි කරා කියලා තමයි කිව්වේ. ඇත්තටම හරි ලස්සනයි. මොනර ඩාන්ස් amazing because we also in lot because you know if the other the different item but we are not fed up to watching that because very creative and very fun. මේ තියෙන මගේ ෆේවරිට් ඩාන්ස් එක. මේ ඩාන්ස් එක මගේ වෙඩින් එකේදී මේගොල්ලෝ කරා.
ගොඩක්ම රීසන් එකක් වුණා මම මේ ෂෝ එක බලන්න යන්නේ මේ සවුන්ඩ් එක. මොකද මට හිතෙන අනිවාර්යෙන් මේක ඇති කියලා. හරියම මේ හිත නිමෙනවා ඇත්තට මේ සවුන්ඩ් එකටත් ආසයි මම. මේ ඩාන්ස් එක ඇත්තටම හරියම කලර්ෆුල්. මම බැලුවා. ඒකට මම ගියේ ඇත්තටම බලන්න. මම ඉන්දියාට කලින්ම කිව්වා වීඩියෝ ටිකක් අරගන්න කියලා. ඉතින් භාග තමයි එයා අරගෙන ගියේ. චානසයන්ට මේ ඩාන්ස් එක දැන්නේ ඇත්තටම මේක හදවතට මාන අභිමානයක් වෙනවා අපේ රටේ දේනේ කියලා. පුදුම විදිහට ඇත්තකට කඳුළු වෙන තරම් මේ ඩාන්ස් එක කරනකොට මේ අපි ජාතික ගීය කියනකොට ඉස්සර සීරුවෙන් ඉන්නේ ඒ වගේ හැටි. ඒ වගේ හදගෙන අභිමානයක් මේ ෂෝ එකේ තමයි ගොල්ලෝ ෂෝ එක හරිම ගාවේකින් වීඩියෝ කරලා නෑ මේ අපේ හස්බන්ඩ්. කාන්චනා නිසා තමයි අතට මම මේ හසේක වඳුරගත්තා. එදා ඉඳන් මේ හසේක හරිම හම්බෙලෙක් කෙනෙක්. ඒගොල්ලෝ හරිය සරල විදිහට ජීවත් වෙන්න කිසිම ලොකුකමක් එහෙම මේ ෂෝ එකේදී අපිට හම්බුණු ආන්ටි කෙනෙක් එයා රික්වෙස්ට් කරා ෆොටෝ එකක් ගන්න. මේ අසේකත් එක අපි උඩට ගිහිල්ලා මට කතා කරපු වෙලාවේ මේ ඩාන්සර්ස්ලත් එක්ක මේ ෆොටෝස් ගත්ත මේ උප්පිලිමේ එයා මම අඳුරගත්ත. නමුත් එයාට මතක තිබුණ නැහැ. ඊට පස්සේ මම කාංචනා ගැන කියද්දී එයා මාව දැනගත්තා. චන්නස අසේකදා වගේමයි කිසිම මේ ලොකුකමක් නැහැ. හරිම හොඳයි. මේ අපි අන තැන ගත්තේ. ඉතින් ඇත්තටම හරිම බලන්න ඕන ෂෝ එකක්. මොකද ඒක අවුරුදු 27කින් තමයි ලන්ඩන් වල කරලා තියෙන්නේ. ඇත්තටම හොඳ ෂෝ එකක්. O2 එකේ අරීනා හෝල් එකේ තමයි තිබුණේ. මේ ඊට පස්සේ අපි දෙවෙනි දවසේ මාලත් එක්ක එළියට ගියා. මේ තියෙන්නේ හැම්ප්ටන් කෝට් ප්ලේස් මේ පැලස් එක. ඒකේ පැලස් එකට නගන්න අපිට ටයිමින් මාධ්‍ය වුණා. අපි එතන තිබුණු පාක් එකට ගියා. ඒක හරි ලස්සනයි. මේ පාක් එක ලන්ඩන් වල මෙහෙම පාක් එකක් තියෙනවද කියලාවත් බිලීව් කරන්න බෑ. මොකද එච්චරටම මේ නැචරල්. අපි අර කුමා එකගෙන ගියේම අපිට මේ එළියට ඩියර්ස්ලා පෙන්නන්න කියලා. මේ තියෙන පැලස් එකේ එන්ට්‍රන්ස් එක අපිට යන කාලේ මැද වුණා. මේ එළි මුලින් ටිකක් මේ කන්ෆියුස් වුණා. මොකද එයා ෆස්ට් ටයිම් ඩියර් කෙනෙක් ඇත්තට දැක්කේ. එයා ටීවී එකෙන් දැකලා තියෙනවා, ෆොටෝස් දැකලා තිබ්බට එයා ඩියර් කෙනෙක් සජීවීව දැක්කේ එදා තමයි. මේ ඒ වගේ මෙයා ඩක්ටර් ටිකක් කන්ෆියුස් වුණා. වෙනදට ඩක්ස්ලට එහෙම නැහැ. එදා එහෙම වුණා. මේ තියෙන ඇත්තටම හරිම ලස්සනයි. ඒ කියන්නේ ඒ ඩියර්ස්ලත් මේ මෝ මේ ආර්ට් එකක් වගේ. ඒගොල්ලෝ උනොත් ඒ ෆොටෝස් ගන්න ඒවට හරිම ඒ කියන්නේ කන්ෆියුස් වෙන්න යාලා ඔහේ පාඩු ඒගොල්ලොන් ඉන්නවා. අපි ගියා කියලා අපි දිහා කතා කියන්නේ අපි දිහා අපිට කරදර කරන්න එන විදිහක්වත් පෙවුන්නේ නැහැ. මේ එලි එතන ටිකක් ඒගොල්ලෝ කැමති එලි මහන්න සෙල්ලම් කරන්න. මේ ධම්මික නම් බය වුණා මේ ළඟට යනවටවත්. ඒ වුණාට මම නම් ගියා. අපි මේ ළඟට ගිහින් නැවතුන්නේ නැහැ. මමයි උමයි TikTok එකකුත් කරා. මෝ බලාගෙන හිටියා. අතට මෝත් කන්ෆියුස් වෙලා හිටියා අපි දෙන්නගේ TikTok එකට. දෙකක් තුනක් කරලා තමයි මේ අන්තිම එක හරි ගියේ අන්තක්. මෝටික ඉන්න බාටක මෝට ගානක් නැහැ. මේ එළියේ පළවෙනි මේ ෆොටෝ පළවෙනිට මෝ දැක්ක වෙලාව ඒක මට පස්සට දැම්මිලා තියෙන්නේ. කොහොම හරි දැම්මේක ෆොටෝ එකක් අරගෙන මෙයාගේ තනි කරලා. ඇත්තට මේ මෝ නම් හරිම ලස්සනයි. මේ විශ්වාස කරන්න බෑ මේ ලන්ඩන් මේ වල මෙහෙම තැනක් තියෙනවා කියලා. එළිගෙයි තාත්තගේ ආදරේ අපි ගිහින් ආයි බ්ලොග්